හලෝ ඔන්න අදත් ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලා thumbnail එකේ දකින්න ඇති මොනවද අද හදන්නේ කියලා. ඉතින් බිත්තර ආම්ලට් වලින් අපි මාළුවක් උයා ගන්න තමයි යන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බිත්තර ආම්ලට් එක හදාගෙන ඉමු. සාමාන්‍ය පරිදි ඔයාලා බිත්තර ආම්ලට් එකක් හදාගන්න විදිහට මෙතන හදාගන්න. ඉතින් මම මෙතන බිත්තර 7ක් පාවිච්චි කරා. ඒ වගේම කරපිංචා, අවු මිරිස්, රතු ලුණු සිහින්ව කපාගෙන මේකට එකතු කරගත්තා. ඔන්න අපි මෙතනට එකතු කරගන්නවා කෑලි මිරිස්, ඒ වගේම ගම්මිරිස් සහ රස අනුව ලුණු. දැන් ඉතින් තියෙන්නේ අපේ බිත්තර ආම්ලට් එක හදාගන්න. ඔයාලා මේ දකින්නේ අපි අවසානයේදී හදාගත්ත බිත්තර ආම්ලට් එක. ඉතින් බිත්තර ආම්ලට් එක සාමාන්‍යයෙන් ඝන කමව තියෙන්න ඕනේ. මොකද අපි මේකෙන් තමයි කරි එක හදාගන්න යන්නේ. දැන් අපි ඇතිරියක් තිප්පේ තියලා සාමාන්‍යයෙන් තෙල් ස්වල්පයක් එකතු කරලා ඒකට තලාගත්ත සුදු ලුණු ටික සහ ගම්ත කරපිංචා හීන ලියාගත්ත පීලුණු ගෙඩියක් එකතු කරගන්නවා. අපි මෙතනදී වෙනම ලොකු පොල් බෑග් කිරි එකතු කරගෙන තියෙනවා. ඉතින් මේකට කපාගත්ත අවමිරිස් ටිකක් සහ අපි මෙතනදී කලන මුංගු එකතු කරගත්තා. ඉතින් මේ එකතු කරගන්නේ කහකුඩු ස්වල්පයක්. ඒ වගේම බැදපු තුන පහ මේ සෑම්ලි තුනක් අපි එකතු කරගත්තා. රස අනුව ලුණු සහ සියඹලා මෙතනදී එකතු කරගන්න. දැන් අපි ටෙම්පරාදුවට මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. ටෙම්පරාදු වේගෙනදී අපි හදාගත්ත පොල් කිරි ටික මේකට එකතු කරගන්නවා. දැන් සාමාන්‍ය පරිදි අපේ හොද්දේ දීගෙනදී අපි හදාගත්ත බිත්තර ආම්ලට් ටික මේකට එකතු කරගන්න ඕනේ. බිත්තර ටිකත් එකතු කරගෙන විනාඩි 5ක් විතර පියනෙන් වහලා ලිපේ තියාගන්න. ඉතින් මේ දකින්නේ අවසානෙටම අපි හදාගත්ත බිත්තර ආම්ලට් කරි එක. ඉතින් මේක හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙනවාට ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් දවසකින් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.